ඕපන් වර්ල්ඩ් ගේම්ස් ඕපන් වර්ල්ඩ් ගේම්ස් කියලා කියන්නේ මේ දවස්වල හැමෝම අතර නෙවෙයි. ඕපන් වර්ල්ඩ් ගේම්ස් කියලා කියන්නේ වීඩියෝ ගේම්ස් ප්ලේ කරන කට්ටිය අතරයි වීඩියෝ ගේම්ස් හදන කට්ටිය අතරයි දැන් සෑහෙන්න කාලෙකට කලින් ඉඳන් හොඳටම කතා බහට ලක් වෙන මාතෘකාවක්. Thousands of years ago, there was a video game. ඒක කොච්චර කාලෙකට කලින් ඉඳලා කතා බහට ලක් වෙනවද කියලා නම් ඉතින් මම දන්නේ නැහැ. මට නම් ඉතින් අදාළත් නැහැ. කොහොම හරි මේ ඕපන් වර්ල්ඩ් ගේම්ස් ඩෙවලොප් කරන කට්ටියගේ පරම ප්‍රථම අභිලාෂය වෙන්නේ මේ ඕපන් වර්ල්ඩ් ගේම්ස් ප්ලේ කරන අපි වගේ ප්ලේයර්ස්ලට මේ ගේම් එක ඇතුලේ අසීමාන්තිකව කරන්න පුළුවන් දේවල් ලිමිට් එකක් නැතුව ලබා දෙන්න ඕන නිසා කියලා මම නෙවෙයි ඔන්න අපි විශ්වාස කරමු. ඕකේ එහෙනම් ඔන්න අද මම කියන්න යන්නේ මෙන්න මේ වගේ සුපිරියටම ග්‍රැෆික් එහෙමත් තියෙන සුපිරිම ඕපන් වර්ල්ඩ් ගේම්ස් 10ක් ගැන. හරි එහෙනම් මං ඉස්සෙල්ලාම තෝරගත්ත ලොකුම ඕපන් වර්ල්ඩ් මැප් එකක් තියෙන ගේම් එක තමයි The Crew Motorfest කියන මෙන්න මේ ගේම් එක. මේ ගේම් එක Crew Motorfest ගේම් එක ආපු දවස්වල නම් ප්ලේයර්ස් අතර එච්චර ලොකු කැපිලා පේන්න තරම් ඉස්මතු භාවයක් තිබ්බේ නැහැ. Crew 1 2 ගේම්ස් හොඳ නිසා තමයි ප්ලේයර්ස්ලා මේ ගේම් එක සාමාන්‍යයෙන් ප්ලේ කරන්න ගොඩක් දුරට පෙළඹිලා තියෙන්නේ. මේ වගේ ඕපන් වර්ල්ඩ් ගේම්ස් වල මැප් එක, ඒ කියන්නේ මේ Crew වගේ ඕපන් වර්ල්ඩ් ගේම්ස් වල මැප් එක එන්නම පුංචි වෙලා යනවා. ඒ කියන්නේ ඉස්සර නම් මේ වගේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක් විකිනෙන්න තියෙන සම්භාවිතාවයට මැප් එක කොච්චර ලොකුයිද කියන එක බොහෝ දුරට බලපානවා. Crew දෙවෙනි ගේම් එක ගත්තොත් ඒ ගේම් එකේ මැප් එක හදලා තියෙන්නේ ඇමරිකාවේ ගොඩක් ප්‍රදේශ පාදක කරගෙන. ඉතින් ඒ මැප් එක සෑහෙන ලොකුයි. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 1900ක් විතර මේ මැප් එකෙන් කවර් වෙනවා. හැබැයි ඉතින් මැප් එකක් එන්නම ලොකු වෙනවා කියලා කියන්නේ ඒ ගේම් එක සුපිරියක් කියලා කියන එක නම් ඉතින් නෙවෙයි. කොහොම හරි ඉතින් Crew Motorfest කියලා කියන්නේත් වර්ග කිලෝමීටර් 1600ක් විතර ලොකු මැප් එකක් තියෙන ගේම් එකක්. ඉතින් මෑතකදී ආපු ගේම්ස් වලින් Crew Motorfest කියලා කියන්නේ ඉතින් ඇත්තටම ගත්තොත් සෑහෙන්න ලොකු ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඔන්න එහෙනම් ඊළඟ ගේම් එක විදිහට මම තෝරගත්තේ එහෙ බැලුවත් මෙහෙ බැලුවත් ලස්සන එක පාටවල් වලින් පිරීලා ඉතිරිලා ගියපු Avatar The Frontiers of Pandora කියන මෙන්න මේ ගේම් එක. මේ ගේම් එක ගැන කිව්වොත් මේක තමයි අද මම තෝරගත්ත ගේම්ස් වලින් සාමාන්‍යයෙන් ගොඩක්ම හොඳටම ග්‍රැෆික් තියෙන ගේම් එක. ඊළඟට මේ ගේම් එකේ මැප් එක ගැන කිව්වොත් වර්ග කිලෝමීටර් 255ක් විතර මේ ගේම් එකේ මැප් එකෙන් කවර් කරනවා. ඉතින් වර්ග කිලෝමීටර් 255ක්. ඔව් ඇත්තට මේක ගොඩක් ලොකු අගයක්. මොකද කියනවනම් UBI softලා මෑතකදී එළියට දාපු ගොඩක් ගේම්ස් වලින් සාමාන්‍යයෙන් ගොඩක්ම ලොකු මැප් එකක් තියෙන ගේම් එක තමයි මේක. ඉතින් වෙන ගේම්ස් වගේ ඔයාලා මේ ගේම් එක පුරාවටත් කරන්නේ ඇවිදින ගමන් කරන සෙල්ලම් විතරක්ම නෙවෙයි. ඔයාලා දන්නවා ඇති පැන්ඩෝරාවේ උඩුගුවන් දූපත් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ floating island. ඉතින් ඒ නිසා ඔයාලට මේ ගේම් එක ඇතුලේ පියාඹන වගේ දේවල් උනත් කරන්න පුළුවන්. මේ දේවල් නිසා වෙන්න ඇති අනිවාර්යයෙන්ම මේ මැප් එක මෙච්චර ලොකුවට හදන්න හේතුව. කොහොම හරි මේ ගේම් එක ගැන වචන දෙක තුනකින් සාරාංශගත කරලා කිව්වොත් ඔව් ඇත්තටම මේක සෑහෙන ලොකු ගේම් එකක්. කොටින්ම කියනවා නම් මෑත කාලිනම ආපු ගේම්ස් වලින් මේ වගේ next level එකේ graphic තියෙන සුපිරිම ගණේ ගේම් එකක් තමයි Avatar The Frontiers of Pandora කියලා කියන්නේ. එහෙනම් තුන්වෙනි ගේම් එක නම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන ගේම් එකක්. මේ ගේම් එක ආපු දවස්වල සෑහෙන ලොකු හයිප් එකකින් එළියට ආපු ගේම් එකක්. මේ ගේම් එක තමයි Forza Horizon 5. මේ ගේම් එක ගැන කිව්වොත් ඉතින් ගේම් එක 2021 වගේ කාලේ තමයි එළියට ආවේ. ගේම් එක ඩෙවලොප් කරලා තියෙන්නේ තනිකරම මෙක්සිකෝවේ ප්‍රදේශ යොදාගෙන. කලින් ආපු Forza games වලට වඩා නම් මේ Forza 5 එකේ මැප් එක තරමක් ලොකුයි. කාන්තාර ගිනිකඳු කැලෑවල් මේ හැම දෙයක්ම මේ මැප් එකකින් කවර් කරනවා. හරියටම මේ මැප් එකේ විශාලත්වය කිව්වොත් වර්ග කිලෝමීටර් 108ක් වගේ ප්‍රමාණයක් මේ මැප් එකකින් කවර් කරනවා. දැන් ඔයාලා හිතනවා ඇති කලින් කිව්ව ගේම්ස් වලට වඩා මේ ගේම් එකේ මැප් එක සෑහෙන පොඩිනේ කියලා. ඒ වුණාට ගොඩක් ප්ලේයර්ස්ලා මේ වගේ ගේම්ස් වල මැප් එකේ ප්‍රමාණයට රැවටෙනවා. ඇත්තටම මේ වගේ ගේම් එකක් ගැන මැප් එකකින් තීරණය කරන්න හොඳ නෑ. මොකද සමහරක් ලොකුයි කියලා හිතාගෙන ඉන්න ගේම්ස් ප්ලේ කරලා බලන්න ඕනේ. ගේම් වල ඇත්ත තත්ත්වය දැනගන්න මේ වගේ ගේම් එකක් ප්ලේ කරනකොට අපිට හිතෙන්න පුළුවන් අපි හිතාගෙන හිටියට වඩා ඇත්තටම මේ ගේම් එක ගොඩක් ලොකු ගේම් එකක් කියලා. මේ ගේම් එකට පහුණු කාලේ ප්ලේයර්ස්ලා ගොඩක් පැමිණිලි කරලා තිබ්බා ගේම් එකේ ගොඩක් හිස්තැන් තියෙනවා කියලා.
ඇතන මිතින් ඒක එකනෙකාගේ මතය තමයි මේ ගේම එක ගම්බද ප්‍රදේශහෙම සෑහන්ඩ ලොකුවට තියෙනවා ලස්සන තැන්හෙම ගොඩක් තියෙනවා නගර ටවුන් වගේ දේවල්ලන් ඉතින් ගොඩක් දුරට ව්‍යාප්ත වෙලා නැහැ කොහොම උනත් ෆෝස හොරයිසන් 5 කියලා කියන්නේ මෑතක දයාපු ගේම් සොලින් ගොඩක් හොඳ ප්‍රසිද්ධියක් ලබාගත්ත ගේම එක එහෙනම් ඉතින් හතරවෙනියට මම තෝරගත්ත ගේම එක තමයි ටෙස් ඩ්‍රයිව් අන්ලිමිටඩ් සෝලා ක්‍රවුන් කියන මෙන්න මේ ගේම එක මං හිතනවල දැනටමත් දන්න ඇති කියලා ඕපන් වර්ඩ් තියෙන ඩ්‍රයිවිං ගේම්සල මැප් එක අනිත් ගේම්ස් වලට සාපේක්ෂව තරමක් ලොකුයි කියලා මොකද ඉතින් පැයට සැතපුම් 200ක විතර වේගින් යන වාහනයකුයි උපරමෙන් ඔන්නම් පැයට කිලෝමිටර් 10ක 12ක වේගින් යන මනුස්සෙක් ඉන්න ගේම් එකකයි කාලයත් එක්ක ගත්තම ආවරණය කරන්න තියෙන ප්‍රදේශය අතර සෑහෙන ලොකු ගැප් එකක් තියෙනවා ඉතින් මේ මෑතකදී එලියට ආපු ටෙස්ට් ඩ්‍රයිව් ගේම් එකේ එයාලා ප්‍රචාරයක් යවලා තිබ්බ මුළු හොංකොං දූපතම ආවරණය කරනවා කියලා. ඔන්න ඉතින් දැන් ඔයාලා හිතන ඇති එක ගොඩක් ලොකුයිනේ කියලා. ඇත්තටම කියනවනම් ඉතින් ඒක එහෙමම නෑ මොකද හොංකොං කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් වර්ග කිලෝමීටර් 80ක් වගේ තමයි උඩරිම කවර් වෙන්නේ. හැබැයි ඉතින් මීට කලින් ආපු ටෙස්ට් ඩ්‍රයිව් අන්ලිමිටඩ් ගේම්ස් වල මැප් එක නම් ඉතින් මීට වඩා සෑහෙන්න ලොකුයි. උදාහරණයක් විදිහට මීට කලින් ආපු ටෙස්ට් ඩ්‍රයිව් අන්ලිමිටඩ් ගේම් එකේ මැප් එක විදිහට මුළු ඔහාව් දූපතම ඉන්ක්ලූඩ් කරලා තිබ්බා. ඔයාලට ගෙස් කරන්න පුළුවන් දෙයක කොච්චර ලොකුයිද කියලා. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර් 1545ක් පුරාවටම ඒක කවර් කරලා තිබ්බා. ඒ කියන්නේ මුළු ඉතිහාසෙම ආපු ලොකුම ඕපන් වර්ඩ් මැප් වලින් එකක් තමයි ටෙස්ට් ඩ්‍රයිව් අන්ලිමිටඩ් එක. මේකෙදි ඉතින් කිසිම සංසන්දනයක් කරන්න දෙයක් නැහැ. සෝලා ක්‍රවුන් එක අන්ලිමිටඩ් එකත් එක්ක ගත්තම ගොඩක් පොඩි තමයි. හැබැයි සෝලා ක්‍රවුන් එක මෙච්චර ෆේමස් වෙන්න හේතුව හොංකොං දූපත මේ ගේම් එකේ ගොඩක් ඇකියුරේට් විදිහට මැප් එක විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ හොංකොං වල තියෙන ගොඩක් ලස්සන තැන් ලොකු බිල්ඩින්ග්ස් මහා මාර්ග ඊළඟට ගම්මාන මඩ පාරවල් මේ හැම දෙයක්ම ගානට මැච් කරලා මේ මැප් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම නිසා ටෙස්ට් ඩ්‍රයිව් අන්ලිමිටඩ් සෝලා ක්‍රවුන් කියලා කියන්නේ ගොඩක් ලොකු ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඊළඟට අංක 5 විදිහට මම ගත්ත ගේම් එකත් ඔයාලා හොඳට අහලා ඇති කියලා මම හිතනවා ඒ තමයි Elden Ring. මේ ගේම් එක ගැන කිව්වොත් අනිත් ඕපන් වර්ල්ඩ් ගේම් වලට වඩා මේක පොඩි වෙනස්සර කියන්නේ අමුතු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ මැප් එක අපිට ඉස්සෙල්ලාම සම්පූර්ණ මැප් එක මෙච්චරයි කියලා පෙන්නලා අපි මේක ඉස්සරහට යන්න තව අලුතෙන් ගෑලි ඇඩ් වෙනවා. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් මේ ගේම් එක ඔයා ප්ලේ කරගෙන ඉස්සරහට යනකොට ඔයාට කවර් කරන්න තියෙන ප්‍රදේශ ටික ටිකින් ටික වැඩි වෙනවාට බලා ගන්න පුළුවන්. කොහොම හරි ඉතින් මේ හැමදේම එක්ක සම්පූර්ණ මැප් එකම ගත්තොත් වර්ග කිලෝමීටර් 79ක් විතර ලොකුයි. ඒ කියන්නේ අපි හැමෝම දන්න GTA 5 ගේම් එකේ මැප් එකටත් වඩා සැලකිය යුතු ප්‍රමාණයක් මේ Elden Ring ගේම් එකේ මැප් එක ලොකුයි. මේ ගේම් එක ගැන තව හයිලයිට් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ගේම් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් භූගත ලෝකයක් තියෙනවා. හැබැයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එක එකතු කරන්නේ නැතුව තමයි ඉස්සෙල්ලා අර මම කිව්ව වර්ග කිලෝමීටර් 79ක් විතර මේ ගේම් එකේ මැප් එක ලොකුයි කියලා මම කිව්වේ. හැබැයි ඉතින් ඒක එකතු කරා කියලා එච්චර ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක සාමාන්‍යයෙන් භූගතව තියෙන නිසා පුංචි වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. මේ ගේම් එකේ සෑහෙන ඉඩකඩ තියෙනවා වගේම මේ ගේම් එක ගොඩක් ලස්සන ගේම් එකක්. අනික වෙන ගේම් වලට සාපේක්ෂව දුර තියෙන දෙයකට යන්න බැරි අපහසුතාවයකුත් මේ ගේම් එකේ නැහැ. ඒ කියන්නේ උදාහරණකින් කිව්වොත් හරියට නිකන් අර GTA ගේම්ස් වල එහෙම නැත්නම් Far Cry ගේම්ස් වල වගේ අර අපි දුර දෙයක් දකින්නකොට ඒක නිකන් අමුතු මීදුමකින් වට වෙලා තියෙනවා වගේ දේවල් මේ Elden Ring ගේම් එකේ හොයන්නවත් නැහැ. ඒ කියන්නේ අපි මොනවා හරි ඈත තියෙනවා වගේ දැක්කොත් අපිට අනිවාර්යෙන්ම එතෙන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ හැම කාරණාවක් එක්කම open world games වලින් ආපු හොඳම ගේම් එකක් විදිහට මේ Elden Ring ගේම් එක හඳුන්වනවා වගේම මේ ගේම් එක ප්ලේ කරපු ගොඩක් ප්ලේයර්ස්ලත් කියලා තියෙන්නේ ඕපන් වර්ල්ඩ් කියන සිද්ධාන්තය හොඳටම තේරුම් ගත්ත ගේම් එකක් තමයි මේ Elden Ring ගේම් එක කියලා කියන්නේ කියලා. ඔන්න ඉතින් ඊළඟට අංක 6 මම තියන්නේ Dragon's Dogma 2. මේක ගැන ගත්තොත් මේකේ ක්‍රියේටර්ස්ලම කියලා තියෙනවා පළවෙනි ගේම් එකට වඩා 4 ගුණයක් විතර මේ ගේම් එක ලොකුයි කියලා. ඇත්තටම ඉතින් ඒක නම් අපිට මේක ප්ලේ කරනකොට තේරෙනවා මොකද අපිට යන්න ඕනේ හැම තැනටම අපිට මේක යන්න තියෙන්නේ කකුල් දෙකකින් විතරයි. ඒ කියන්නේ කිව්වොත් ගොඩක් ඕපන් වර්ල්ඩ් ගේම්ස් වල අපිට නිකන් මොකක් හරි දුර තැනකට යන්න ඕන නම් උදාහරණයක් විදිහට නගරයක් වගේ තැනකට යන්න ඕන නම් අපිට ඒකට අදාළ මොකක් හරි වාහනයක් එහෙම නැත්නම් ඒකට අදාළ මොකක්ම හරි දෙයක් අපිට හම්බ වෙනවානේ. හැබැයි ඉතින් මේකෙදි අපිට ඒ chance එක නම් හම්බ වෙන්නේ නැහැ. අපි කොහේ ගියත් ඉතින් යන්න වෙන්නේ කකුල් දෙකෙන් තමයි. ඊළඟ පොයින්ට් එක විදිහට මේ ගේම් එකේ මැප් එක ගැන කිව්වොත් ඒක වර්ග කිලෝමීටර් 77ක් විතර ලොකුයි. සාපේක්ෂව ගත්තොත් මේ මැප් එක ගොඩක් ලොකු මැප් එකක්. හැබැයි ඉතින් තියෙන එකම ප්‍රශ්නේ තමයි අපිට කොහේ ගියත් යන්න වෙන්නේ ඇවිදගෙන විතරයි. හැබැයි ඉතින් මේ ඇවිදින එක ගැනම කිව්වොත් මට තව පුංචි කාරණාවක් highlight කරන්න ඕනේ කියලා හිතෙනවා. මේ ගේම් එකේ rare items කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් තේරෙන භාෂාවෙන් කිව්වොත් දුර්ලභ
වස්තුන් කියන පේරුමක් තමයි එන්නේ. මේ වගේ වෙන්නේ අපිට පොඩි chance එකක් හම්බ වෙනවා මේ game එකේ තියෙන ප්‍රධාන නගර අතර මාරු වෙන්න. හැබැයි ඉතින් මේවා පාවිච්චි කරන එකෙන් ඔයාගේ character එක හතරමං වෙන්න තියෙන අවස්ථාව සහ dead වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඊළඟට 7 වෙනි game එක විදිහට මම තෝරගත්තේ The Legend of Zelda Tears of the Kingdom කියන game එක. මේ game එකේ map එක දිහා බැලුව බැල්මට ඒක ගොඩක් ලොකු map එකක් කියලා පේන්නේ නෑ. හැබැයි මේ game එකේ stage 3ක් තියෙනවා. ඒ කියන්නේ sky, surface, underground තේරෙන විදිහට කිව්වොත් අහස, මතුපිට ලෝකය, පොළොව යට ලෝකය එහෙම නැත්නම් භූගත ලෝකය කියලා stage 3ක් තියෙනවා. ඉතින් මේ වගේ sky එක එහෙම නැත්නම් අහස අයින් කරලා මොකද ගොඩක් activities අඩු නිසා underground එකයි surface එකයි එහෙම නැත්නම් මතුපිට ලෝකයයි භූගත ලෝකයයි දෙක එකතු කරලා ගත්තම මේ Tears of the Kingdom එකේ map එකෙන් වර්ග කිලෝමීටර් 57ක විතර area එකක් cover කරනවා. කොහොමත් මේකේ underground එක surface එකට වඩා දෙගුණයක් විතර ලොකුයි. හැබැයි surface එකත් එක්ක ගත්තම underground එකේ තියෙන activities නම් ගොඩක් දුරට අඩුයි. කොහොම හරි Dragon's Dogma 2 එකේ වගේ අපිව මේකේ underground එකේ කරදර වලට ඇදලා දාන්න try කරන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් නැතුව ඇවිදින්න පුළුවන්. කොහොම වුණත් mysterious places, mysterious road ගොඩක් අඳුරු තැන් වගේ නම් Tears of the Kingdom එකේ underground එකකින් සෑහෙන බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් එකම ගත්තම The Legend of Zelda Tears of the Kingdom කියලා කියන්නේ සෑහෙන ලොකු වගේම මෑතකදී ආපු ගොඩක් ලොකු experience එකක් ගන්න පුළුවන් හොඳ open world game එකක් තමයි. ඊළඟට මම 8 වෙනියට ගත්ත game එක තමයි Satisfactory. මේ game එක ගැන කිව්වොත් මේක full open world game එකක්. මේ game එකේ කිසිම randomization එකක්, random generate වෙන scene එකක් අඩංගු වෙන්නේ නැහැ. හැබැයි මේක normal open world game එකක් වගේ නෙවෙයි. ගොඩක් players මම දැක්කා Reddit එකේ එහෙම දාලා තිනවා මේකේ map එක හිටපු ගමන් generate වෙනවා කියලා. ඇත්තටම එහෙම scene එකක් වෙන්නේ නැහැ. මේකේ අපිට මුලින් බලා ගන්න පුළුවන් වෙන සම්පූර්ණ map එකම තමයි මේකේ whole map එක වෙන්නේ. ඒ වගේම තමයි මේ game එක ටිකක් ආතල් game එකක්. මොකද කියනවා නම් අපිට මේ game එක සෙල්ලම් කරන්න තියෙන්නේ අර එක එක ඒවා නිර්මාණය කරන කර්මාන්ත ශාලා වගේ වාස්සේ. ඊළඟට මේ game එකේ map එක ගැන ගත්තොත් map එක නම් ඇත්තටම ගොඩක් ලොකුයි. සම්පූර්ණයෙන්ම මුළු map එකම ගත්තොත් වර්ග කිලෝමීටර් 41ක් විතර මේ map එක ලොකුයි. ඒ වගේම තමයි ඔයාට මේ game එකේ ඔයාටම කියලා කර්මාන්ත ශාලා හදන්න පුළුවන්. ඒ වගේම තමයි automated cities හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේවල් හැම එකක්ම හදලා ඉවරුනාට පස්සේ ස්වයංක්‍රීයව ක්‍රියා කරනවා. ඉතින් ඔයාලට මේ Satisfactory කියන game එක normal open world game එකක් විදිහට ගන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට හිතලා play කරන්න පුළුවන්. මෑතකදී ආපු ටිකක් ලොකු open world game එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අංක 9ට මම ගත්ත game එක තමයි Horizon Forbidden West කියන game එක. Horizon game එකක් අංක 9ට එන්න තරම් දැන් ඔයාලා හිතනවා ඇති මේකේ map එක එච්චර පොඩිද කියලා. ඇත්තටම කියනවා නම් එහෙම පොඩි නැහැ. මේකේ main map එක ගත්තොත් වර්ග කිලෝමීටර් 23කට ආසන්න වශයෙන් මේ map එක ලොකුයි. අපි මේකේ හැම දෙයක්ම covers කරලා මේකේ සම්පූර්ණ map එක ගත්තොත් වර්ග කිලෝමීටර් 29කට ආසන්න වශයෙන් මේකේ සම්පූර්ණ map එක ලොකුයි. ඉතින් තේරෙනවානේ මේක එහෙම පොඩි game එකක් නෙවෙයි. මේක ගොඩක් සාමාන්‍යයෙන් ලොකු open world game එකක්. game එක ගැන කිව්වොත් සාමාන්‍ය Horizon game එකක් වගේම ගිනි කඳු, කාන්තාර, මුහුදු, කැලෑවල් මේ හැම දෙයක්මත් මේ Horizon Forbidden West game එකෙත් include වෙනවා. ඊළඟට පොඩි special hint එකක් දෙන්නම් game එක play කරන්න ඉන්න කට්ටියට. මේකේ game එකේ තියෙන main activities වලට අමතරව මේකේ මුහුදු පතුලේ පොඩි secret දේවල් ටිකක් හැංගිලා තියෙනවා. මම මොනවාද කියලා කියන්නේ නැහැ. පොඩ්ඩක් කියනත් ඕනනම් හොයලා බලන්න උත්සාහ කරන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් අවධානයෙන් play කරන්න. මොකද මුහුදු පතුල කියලා කියන්නේ Horizon game එකේ පොඩ්ඩක් dangerous place එකක්. ඔන්න ඉතින් ඊළඟට අංක 10 වෙනියට අවසාන game එක මම තෝරගත්ත. මේක නම් ඉතින් ගොඩක් කට්ටිය දන්න game එකක්. ඒ තමයි Marvel's Spider-Man 2. මේ game එක ගැන කිව්වොත් 2023 වගේ තමයි full PC version එක එළියට ආවේ. Marvel's Spider-Man 1 game එකට වඩා දෙගුණයක් විතර මේකේ map එක ලොකුයි. ඊළඟට US වල Brooklyn, Queens වගේ නගර පාදක කරගෙන තමයි මේ game එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ game එකේ map එක. හැබැයි ඒ නගරවල වල හැම කොටසක්ම නම් මේ map එකට include කරලා නැහැ. කොහොම හරි මේ game එකේ map එක ගැන ගත්තොත් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 21ක් විතර මේකේ map එක ලොකුයි. ඊළඟට මේ game එකේ තව highlight කරන්න ඕන point එකක් තියෙනවා. ඒ තමයි අපිට මේ game එකේ double characters play කරන්න පුළුවන්. Peter Miles කියන දෙන්නම මේ game එකේ ඉන්නවා. ඊළඟට game එකේ අපිට ගොඩක් high යෙන් fight කරන්න පුළුවන්. ඊළඟට fly කරන්න පුළුවන් අපිට මේ game එකේ. ඉතින් මේ හැම දෙයක් එකම ගත්තම Marvel's Spider-Man 2 කියලා කියන්නෙත් ගොඩක් හොඳ open world game එකක්. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. channel එකට subscribe කරලා අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.